සමාජයේ අපි ජීවත් වෙද්දී පුතේ අපිට විවිධ පුද්ගලයන් එක්ක ගනුදෙනු කරන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපේ මේ ජීවත් වෙන්න විවිධ පුද්ගලයන් එක්ක අපිට ඒ අවස්ථාවන් වලදී ගනුදෙනු කරන්න සිද්ධ වෙනවා. දැන් මෙහෙම හිතන්නකෝ යාළුවොත් එක්ක අපි කතා කරන්නේ කොහොමද දරුවෝ? හඩා කොහොමද බං? උඹ යාවද? උඹට අපි කියන ඒවා තේරෙන්නේ නැහැ. ඕමනේ යාළුවොත් එක්ක අපි කතා කරන්නේ. හරි බැරි වෙලාවත් මයි පැටියෝ. හරි අපි ඕක අම්මා තාත්තට ගිහින් කතා කරන්න ගියොත් ඔය කතාව. හරි ඕක ගණින් කියලා අම්මට කියන්න පුළුවන්ද? තාත්තට එහෙම කිව්වොත් හරි ඒ කියන අවසාන වතාව පුතේ දත් නැතුව බත් කන්න වෙන්නේ. මොකද? දත් නැතුව බත් කන්න වෙන්නේ. හරි බැරි වෙලා ප්‍රින්සිපල් වලට එහෙම ගිහිල්ලා කතා කළොත් හල්ලෝ සර් කොහොමද ඉතින් එහෙම කතා කරනවද? නෑ යාට ගරුසරු ඇතුව කතා කරන්න ඕන. තේරෙනවද? දැන් අපි පන්සලට ගිහිල්ලා මෙහෙම කිව්වොත් හරි හාමුදුරන්ට ගිහිල්ලා ආරාධනා කරනවා. හාමුදුරනේ අපේ ගෙදර හිට කෑමට තව 5 දෙනෙක් එක්ක එන්න මං හරි ගස්සලා තියන්නම්. හරිද? නෑ. පන්සලට ගිහිල්ලා ආරාධනා කරන්න ඕනේ එක පිළිවෙලක් තියෙනවා. හාමුදුරනේ අපේ ගෙදර හිට දානීට වඩින්න. තව භික්ෂුන් වහන්සේලා 5 නමක් එක්ක වඩින්න. එහෙමයි අපි කතා කරන්නේ. හරි තැනට ගැලපෙන විදිහට කතා කරන්න ඕනේ. හරි ගොඩාක් අයට පුතේ තැන තේරෙන්නේ තැන තේරෙන්නේ කතා කරන්න ඕනි විදිහ තේරෙන්නේ. හරි ඒක නිසා මොනවද ඇති වෙන්නේ සමාජයේ? මොනවද හරියට කතා කළේ නැත්නම් මොනවද ඇති වෙන්නේ? ගැටුම් ඇති වෙනවා. හරි හානිය වෙන්නේ කාගේ පෞරුෂත්වයේද? අපි චණ්ඩිය වගේකින් කියනවානේ. හරි හෝටලෙට ගිහිලා වේටර්ට කතා කරන ක්‍රමයක් තියෙනවා. වේටර්ට මෙහෙම කතා කළොත් අඩෝ මල්ලේ තේ එකක් ගෙනේ. එහෙම කියනවද? නෑ එයාත් වෘත්තියක් කරන්නේ. ඒතකොට යාටත් ගරුසරුව කතා කරන්න අපි ඉගෙන ගන්න ඕනේ. හරි දැන් ඔය නගර සභාවේම කුණු අදින අය ඉන්නවනේ. එයාලටත් රෙස්පෙක්ට් කරලා අපි කතා කරන්න ඉගෙන ගන්න ඕනේ. හරි අපි කතා කරන්නේ ඔයි මේක දරයි යනවා මොන බූරුවා වගේ. එහෙම කතා කරනවද? නෑ. අපිට සමාජයේ පුතේ අපේ තන හදාගන්න අපි නිවරදිව කතා කරන්න ඉගෙනගෙන තියෙනවා. තේරෙනවද? හැම වෘත්තිකයෙකුටම කතා කරන ක්‍රමයක් තියෙනවා. ආන්ගේ ක්‍රමයේ කියා දෙන්න තමයි මේ පාඩම දාලා තියෙන්නේ. ගොඩාක් ළමයිට ඕක බෑ. තේරෙනවද? ගොඩාක් ළමයි අපි දකිනවා. වැඩිහිටියට කතා කරන්න දන්නේ. හරි විදුහල්පතිවරයාට කතා කරන්න දන්නේ. ගුරුවරයාට කතා කරන්න දන්නේ. පන්සලකට ගිහිලා ස්වාමින් වහන්සේට කතා කරන්න දන්නේ. ආන්ගේ දුර්වලතා ඉවත් කරන්න තමයි මේ පාඩම දාලා තියෙන විශේෂයට. නමයි ගමයි මාතලේ තමයි මේ හිතේ තියෙන තම අපේ කමයි දෙනි වතන්